චාෝ මේ වීඩියෝ එකත් ඉතාලි අධ්‍යාපනය ගැන මම මීට පෙර කරපු වීඩියෝස් වලින් ඔයාලට කිව්වා ඉස්කෝලා මේදියාවල 3 වෙනි අවුරුද්දෙන් පස්සේ විභාගයක් තියෙනවා ලංකාවේ O level හා සමාන විභාගයක් ඊට පස්සේ දරුවන්ට පුළුවන් විෂයක් තෝරගෙන ඉස්කෝලා සුපිරියෝර් වලට යන්න කියලා. ඉතින් මේ අවස්ථාවට මේ මොහොතේ ගොඩක් දරුවෝ මේ තෝරා ගැනීම පිණිස වෙහෙසෙනවා. ඒකට ඇත්තටම දෙමව්පියොත් වෙහෙසෙනවා. ඒකට හේතුව තමයි ඉතින් එකක් මේගොල්ලන්ගේ මේ පුංචි වයස ඊට අමතරව ගොඩක් අයට තේරුමක් නැහැ මේ පාසල් ගැන සහ ඒ පාසල් වල කෙරෙන විෂයන් ගැන. ඉතින් දරුවන්ට මේ තේරීම හරියට කර ගැනීමට අපිට දරුවන්ගේ පාසල් වලිනුත් ලොකු උදව්වක් ලැබෙනවා. ඒ ගැන තමයි අද ඔයගොල්ලොත් එක්ක කතා කරන්නේ. සෑම පාසලක වගේම මේ කාලේ වෙද්දී අද දිනේ දෙසැම්බර් 17 වෙනිදා 2025 දෙසැම්බර් 17 වෙනිදා මේ කාලයේදී පාසලෙන් දෙමව්පියන්ට ලියුමක් එවනවා. මේ ලියුම හදලා තියෙන්නේ දරුවගේ පන්තියේ සියලුම ගුරුවරු සාකච්ඡාවක් කරලා ගුරුවරු මේ දරුවා තුලින් දැකපු විවිධ විස්තර අරගෙන ඒ කියන්නේ අධ්‍යාපනය එතකොට අධ්‍යාපනයට තිබිච්ච උනන්දුව එහෙමත් නැත්නම් අධ්‍යාපනය තුලදී දරුවට තිබිච්ච අපහසුතාවල් සියලු දේම ගැන හිතලා පාසලේ මේ ගුරුවරු කියනවා මේ දරුවට මේ වගේ විෂයන් එහෙම නැත්නම් මේ වගේ පාසල් කාණ්ඩයක් සුදුසුයි කියලා. මේ ලියුම දෙමව්පියන්ට එන්නේ දරුවගේ පාසලේ ඇප් එක හරහා. ඉතින් ඕගොල්ලන්ට කරන්න තියෙන්නේ ඇප් එකට ගිහිල්ලා ස්ක්‍රූටිනි කියන සෙක්ෂන් එකේ බලන්න මේ ලියුම තියනවද කියලා. දැන් මම පාවිච්චි කරන්නේ මගේ පුතාගේ පාසලේ පාවිච්චි කරන්නේ ක්ලාස් සෙවීවා කියන ඇප් එක. ඒකේ මේ ලියුම තියෙන්නේ. එහෙම නැත්නම් මේ ලියුම බලන්න යන්න තියෙන මාර්ගය මේකයි. ඇප් එකට ඇතුල් වෙනවා. ඊට පස්සේ යනවා රෙජිස්ට්‍රෝ කියන සෙක්ෂන් එකට. රෙජිස්ට්‍රෝ කියන සෙක්ෂන් එකේ තියෙනවා ස්ක්‍රූටිනි. ස්ක්‍රූටිනි කියන එකේ මේ ලියුම කොන්සිලියෝ ඔරියන්ටativo කියලා ඇවිල්ලා තියෙනවා. ලියුම ඊට පස්සේ සඳහන් කරලා තියෙන්නේ කොන්සිලියෝ ඩි ඔරියන්ටමෙන්ටෝ කියලා. දැන් මේ ලියුම එව්වා කියලා මේකේ ලියලා තියෙන දේ එහෙම නැත්නම් ඒගොල්ලෝ උපදේශක් ලෙස දරුවට දීලා තියෙන විෂයන් එහෙම නැත්නම් පාසල් කාණ්ඩය සෑම වෙලෙම දරුවට ගැලපෙන්නේ නැති එකක් වෙන්නත් පුළුවන්. ඉතින් මට තියෙන අත්දැකීම් වලින් මම කියන්නේ හොඳම දේ තමයි ඒ ලියුමේ මොනා තිබුණත් දරුවට කැමති විෂයක් තෝරගන්න දෙන්න, කැමති පාසල් කාණ්ඩයක් තෝරගන්න දෙන්න. මොකද එහෙම නැති වුණොතින් එයාට පාසලට ගියාට පස්සේ අපහසුතාවයකට මුහුණ දෙන්න වුණොත් එයා කියයි ඕගොල්ලෝ තේරුව නිසායි මම මේ පාසලට ආවේ. එතකොට එයා ඒ වගකීම අර පාසල තෝරපු කට්ටියට දෙන්න ඉඩ තියෙනවා. අනිත් දේ තමයි අපි හැමෝම දන්නවා අපි ආසාවෙන් කරන දෙයකට යොමු වුණාට පස්සේ මොන අභියෝග ආවත් අපි ඒක ඉදිරියට අරගෙන යනවා කියලා. මේ අවස්ථාවේදී මම ඔයගොල්ලන්ගෙන් පුංචි උදව්වක් ඉල්ලනවා. මම ඔයගොල්ලොත් එක්ක කතා කරේ ක්ලාස් සෙවීවා කියන ඇප් එක. නමුත් ඉතාලියේ පාසල්වල විවිධ ඇප්ස් වර්ග භාවිතා වෙනවා. ඉතින් වෙන ඇප් වලින් මේ ලියුම බලන්නේ කොහොමද කියන එක කැමති කෙනෙක් ඉන්නවා නම් කමෙන්ට්ස් වල දාන්න. මොකද හැමෝටම මේ ඇප් භාවිතා කරන ක්‍රමය හරියට දන්නේ නැහැ. එහෙම නැත්නම් භාෂාවේ ප්‍රශ්න තියෙන නිසා ඒගොල්ලෝ මේවා බලන්න දන්නේ නැති වෙන්න ඉඩ තියෙනවා. නමුත් ලියුම බැලුවට පස්සේ පාසල් යන දරුවට තේරෙනවා මේකේ ලියලා තියෙන්නේ මොනවාද කියලා. එතකොට එයාට පුළුවන් දෙමාපියොත් එක්ක කතා කරලා එයාගේ අනාගතයට නිවැරදි පාසල තෝරගන්න. වීඩියෝ එක බලුවට බොහොම ස්තුතියි. වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් කමෙන්ට් එකක් දාලා ෂෙයා කරන්න අමතක කරන්න එපා. චාෝ.